පිත්තාශය ගල් ඇතිවීම එහෙම නැත්නම් ගෝල් ස්ටෝන්ස් මේ ඊටාම සුලභ තත්ත්වයක්. මේක ඔබට දැනෙන්නේ ඔබගේ උදර ප්‍රදේශයේ ඊටාම තද වේදනාවක් විදිහට. සමහරවිට මේ වේදනාව ඔබගේ කොන්දේ පිටුපස ප්‍රදේශයටත් යන්න පුළුවන්. ඒ වගේම මේ වේදනාවට සමාන වේදනාවක් එන්න පුළුවන් අනිත් රෝගත් තිබෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ඔබගේ අග්න්‍යාශයේ ඇති වෙන ප්‍රශ්න මේ විදිහට ඔබට දැනෙන්න පුළුවන්. පිත්තාශයේ ගල් ඇතිවීම අපි ඉතා වැදගත් රෝගයක් විදිහට සලකන්නේ. මේ මූලික අවධියේදී ප්‍රතිකාර කර ගැනීමෙන් කොම්ප්ලිකේෂන්ස් එහෙම නැත්නම් සංකූලතා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. මොනවද සංකූලතා? ඒ කියන්නේ ඔබගේ පිත්තාශය පැසීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන අවධියේදී පිත්තාශයේ නරක වෙලා ටුප්‍රායාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මුල් අවධියේදී පිත්තාශයේ ඇති වෙන ගල් අපි සොයාගත්තොත් එහෙම නැත්නම් ඩයග්නෝස් කරගත්තොත් ඒකට මූලික අවධියේදීම ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් ඔබට නිතර බඩ පිපීම ඇති වෙනවා නම් ඒ වගේම දකුණු පස උඩ කොටසේ නිතර තද වේදනාවක් නැති වෙනවා නම් ඔබ කළ යුත්තේ වෛද්‍යවරයෙක් හමු වී මූලික පරීක්ෂණ සිදු කර ගැනීමයි. එෙහිදී ඉතා කුඩා බ්ලඩ් ටෙස්ට් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එහෙම නැත්නම් ජෙලි ස්කෑන් එකක් කරපුවාම අපිට පුළුවන් බලා ගන්න ඔබගේ පිත්තාශය ගල් ඇති වෙලා තියෙනවද කියලා. ඉතින් පිත්තාශය ගල් වලට අපි ට්‍රීට් කරන ක්‍රම දැන් සිදු කරන්නේ ලැප්‍රොස්කෝපි ක්‍රමයෙන්. ඒ කියන්නේ කීහෝල් සර්ජරිස් ඉතා කුඩා කැපුම් සිදු කර පිත්තාශය කීහෝල් ක්‍රමයට ඉවත් කිරීම.